අපි අද ඕඩර් කරගත්තා මේ ෆන්සි ෆුඩ් එකෙන්. ඉතින් මේක අපි බලමු. මෙයාගේ කන්ටැක්ට් නම්බර් එක මම ෂෙයා කරන්නම්. ඉතින් ඇත්තටම ලස්සනට මෙයා මේ බිස්නස් එක කරනවා. මෙයාගේ කිහිපයක් තියෙනවා. හරි. මේ පැක් වල විශේෂම කියන්න ඕනේ මේ පැක් වල මේ පැත්තේ ස්ටිකර් එක ගහලා තියෙන වගේම මේ පැත්තේ අපිට බලන්න පුළුවන් මේකේ වින්ඩෝ එකක් තියෙනවා. ඉතින් මේකේ ඇතුලේ තියෙන එක අපිට බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ඔක්කොගේම මේ විදිහට තියෙනවා. මේ මම ඕඩර් කරලා තියෙනවා මික්ස් ෆෘට් එක. මික්ස් ෆෘට් එක ඊට පස්සේ බිලින් පලම් එක සහ ස්ටාර් ෆෘට් කියලා මෙන්න මේ ප්‍රොඩක්ට් තුනක්. මික්ස් ෆෘට් එකෙන් දෙකක් සහ මේ බිලින් පලම් එක සහ ස්ටාර් ෆෘට් කියන එක මෙන්න මේ ටික තමයි මම ඕඩර් කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඇත්තටම මේකේ රස කොහොමද කියලා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අර ආහාර විද්‍යාත්මක තාක්ෂණයෙන් හදන්නේ මේ ප්‍රොඩක්ට්. අපේ සාමාන්‍ය නැවුම් පළතුරු අපිට සාමාන්‍යයෙන් ෆ්‍රෙෂ් පළතුරු කන්න පුළුවන් නේ. නමුත් කල් තියා ගන්න පුළුවන් විදියට විජලනය කරලා මේ පළතුරු වල ජලය ඉවත් කරලා තමයි මෙන්න මේ ඩිහයිඩ්‍රේට් ෆෘට් හදන්නේ. මම ඉස්සෙල්ලම try කරනවා මේ ස්ටාර් ෆෘට් කියන එක. ස්ටාර් ෆෘට් එක අපි try කරලා බලමු. ඉතින් ලස්සන බෑග් එකක මේ වගේ පැක් කරලා තියෙන්නේ. මම මේක ඕපන් කරනවා. ඉතින් මේ විදිහට සිප්ලොක් බෑග් එකක තියෙන්නේ. අපි බලමු ස්ටාර් ෆෘට් එක. ඉතින් ස්ටාර් ෆෘට් එක අපිට ගන්න පුළුවන් මේ විජලනය කරන්නේ තියෙන. ඉතින් මේ වගේ තමයි තියෙන්නේ. මම එකක් විතරක් කාලා බලන්නම්. ඇත්තටම මේ ස්ටාර් ෆෘට් කියන එක මේක ඇඹුල් රස වගේ. ඇත්තටම මේකෙන්නේ අපිට වියලි මිදිවල රස. අපි මේ ස්ටාර් ෆෘට් කියන එක ඇත්තටම කෑවා. මේක මාරම රසයි. මේක අපිට ඇත්තටම මේ රස අපිට වෙන එකකට සමාන කරනවා නම් වියලි මිදිවල රසක් තමයි මේක තියෙන්නේ. සමහර විට මේක පාවිච්චි කරන කෙනාගේ මේක කන කෙනාගේ රස අත්දැකීම් එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන්. මොකද අපි එකකට සමාන දෙයක් තව කෙනෙකුට ඒක එයා කැමති රසයන් සහ එයාගේ රස අත්දැකීම් එක්ක වෙනස් වෙන්න පුළුවන් නේ. ඉතින් ඇත්තටම මට නම් තියෙන්නේ මේක වියලි මිදිවල රසක් වගේ තමයි තියෙන්නේ. ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක්. ලංකාවේ අපේ දේශීය ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඔයාලත් මේ වගේ ඩිහයිඩ්‍රේට් ෆෘට් එකක් පාවිච්චි කරනවා නම් මේක ඇත්තටම හොඳයි. ස්ටාර් ෆෘට් කියන මේ ප්‍රොඩක්ට් එක. තව ප්‍රොඩක්ට් දෙකක් තියෙනවා. අපි ඒ දෙකත් try කරමු. ඊට පස්සේ මම ගන්නවා බිලින් පලම් එක. අපි මේකත් ඕපන් කරනවා. මේක ලස්සන සිප්ලොක් බෑග් එකක තියෙන්නේ. අපි බලමු බිලින් පලම් එක කොහොමද රස කියලා. ඉතින් ඒක මේක බිලින් පලම් එක ඇත්තටම කියන්න ඕනේ අපි සාමාන්‍ය බිලින් ගන්නකොට මේ අපිට ඇඹුල් රසක් තියෙනවනේ. නමුත් ඇත්තටම මේක ඇඹුල් රසක් නැහැ. අපිට මේක ඕන තරම් කන්න පුළුවන් පැණි රසක් එක්ක. අර ඒක තියෙන ඇඹුල් ගතිය නැති වෙලා පැණි රසක් එක්ක හොඳම ටේස්ට් එකක් මේක එනවා. ඇත්තටම විශේෂයෙන්ම තව කියන්න ඕනේ මේ ලංකාවේ දේශීය දේවල්නේ. ඉතින් මේක මේ බිලින් පලම් එකත් ඇත්තටම හොඳ try කරන්න ඕනේ ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඒකත් ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක් විදියට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ අනිත් ප්‍රොඩක්ට් එක තියෙනවා. මෙන්න මේක විශේෂ වෙනවා මික්ස් ෆෘට් එක. පළතුරු වර්ග කිහිපයක එකතුවක් විදියට එන මික්ස් ෆෘට් එක. අපි ඒකත් try කරලා බලමු. මේක මේ සිප්ලොක් බෑග් එක මේ විදියට ඕපන් කරද්දී ඒක මේ පළතුරු වර්ග කිහිපයක් තියෙනවානේ. මේක ඇත්තටම එකක රසක් කියන්න බෑ. හේතුව තමයි මේක
පළතුරු වර්ග කිහිපයක් තියෙන නිසා ඒ වර්ග කිහිපෙම කන්න ඕනේ. අතන මේක මාර විදියට හොඳයි. මේ ටිකේ අපි මම දැන් මෙතන try කරේ ප්‍රොඩක්ට් තුනක් try කරානේ. මේකෙන් මෙන්න මේක අපිට mixed fruit එක මේකත් අර ඒ කියන්නේ පළතුරු වර්ග ටිකේම රස තියෙන